මේ වීඩියෝ එක දැක්ක ගමන්ම කොරියාවේ ඉන්න කෙනෙක් නම් ඔයා හොඳටම අඳුනන කෑම එකක් තමයි මේ. කොරියානුවන් අතර වගේම කොරියාවට එන විදේශිකයන් කොරියාවේ ආහාර සංස්කෘතියට හුරු වෙනකොට මුලින්ම ආහාරයට ගන්න ලැබෙන කොරියානු කෑම වර්ග අතර ප්‍රචලිත ජනප්‍රියම රසවත්ම කෑමක් තමයි මේ. ඔයාලා දන්නවනේ කොරියානුවන් ආහාරයට ගන්න මාංශ වර්ග අතර විශේෂම තැනක් හිමි වෙනවා ඌරු මස් වලට. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද? හෙජංකුක් එහෙම නැත්නම් පියෝ හෙජංකුක් යන නමින් හඳුන්වන මේ කොරියානු ආහාරය ඌරගේ කොඳු වැටපෙළ එහෙම නැත්නම් ඌරගේ කොඳු අස්තිය යොදාගෙන හදන රසම රස සුප් එකක්. මේ හෙජංකුක් එක හදනකොට මේ කට්ටිය ඉතාමත් ගුණවත් ඖෂධීය දේවල් ගොඩක් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ඉඟුරු ඒ වගේම මෙයාලා ආහාරයට ගන්න ඖෂධීය කොළ වර්ග ඒ හැම දෙයක්ම දාලා තමයි මේ හෙජංකුක් එක හදන්නේ. මට මතකයි මම කොරියාවට ආව මුල් දවස්වල මට කන්න හම්බ වෙච්ච පළවෙනි හෙජංකුක් එක මම කෑමට ගත්තේ නැහැ. ඔයාලා දන්නවනේ කොරියාවට මුලින්ම එන ඕන කෙනෙකුට කොරියානු ආහාර රටාවට හුරු වෙන්න ඇත්තරම පුංචි කාලයක් යනවා. ඒත් අද මගෙන් ඇහුවොත් කොරියාවේ කන්න ආසම කෑම මොකක්ද කියලා මම යන සිත්තමේ අනිවාර්යයෙන්ම හෙජංකුක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම කන්නේ හෙජමක්. කොරියානුවන් කෑම කනකොට එයාලා ආහාරයට ගන්න බත් වල ප්‍රමාණය තමයි ඔයාලා මේ දකින්නේ. බත් ඊටාම පොඩ්ඩයි කොරියානුවන් කෑමට ගන්න. තව දෙයක්. ඔයාලා දකින්නවනේ මේ හෙජංකුක් එක දාලා තියෙන පොට් එක. මෙයාලා ආහාර පිසිනකොට මේ හදලා තියෙන සුප් එක මේ පොට් එක පිටින්ම ගෑස් එකේ රත් කරලා තමයි අපිට පිළිගන්නන්නේ. ඒක තමයි ඔයාලා මේ මුලින් වීඩියෝ එකේ දැක්ක රස්නේ පිටම දුම් දාන ගමම මට මේ කෑම එක රසට කන්න හම්බ වුණේ. මෙන්න මෙව්වට තමයි කිම් කියන්නේ. ඊටාම රසවත් මුහුදු පැලෑටිය. මුහුදු පාසි වර්ගයක්. මේ තමයි පැල මුං ඇට. පැලවෙච්ච මුං ඇට වල හයි ප්‍රෝටීන් තියෙනවා කියලා ඔයාලා අහලා තියෙනවනේ. ඉතින් මේවා අමුවෙන් තමයි මෙයාලා ආහාරයට ගන්නෙ. හෙජංකුක් එක කාලා අන්තිමට ඉතුරු වෙන මේ හොද්ද තමයි මාරම රස. මම නම් පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව ඔක්කොම ටික බොනවා. ඉතින් ඔයාලත් කොරියාවට ආවොත් කොරියාවට ආසාවෙන් එන්න ඉන්නවා නම් අනිවාර්යෙන් ආව දවසක මෙන්න මේ පියෝ හෙජංකුක් එකක් try කරලා බලන්න. පියෝ හෙජංකුක් එකක් එච්චර ගාණක් වෙන්නේ නැහැ. මානමක් වගේ වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකා මුදලින් අපි ගත්තොත් රුපියල් 2200ක් වගේ. මට හිතෙනවා දැනට ලංකාවේ මේ වගේ ආපන ශාලා වගේ ආශ්‍රිතව දේවල් කරන කෙනෙකුට ව්‍යාපාරයක් කරන කෙනෙකුට මේ වගේ හෙජංකුක් එකක් ලංකාව විදිහට හදලා දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් ලංකාවට කොරියාවේ ඉඳන් රැකියා කාලේ ඉවර වෙලා යන කෙනෙකුට ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න පුළුවන් නම් හොඳම ශ්‍රේෂ්ඨයක් වෙයි. මෙන්න මේ පියෝ හෙජංකුක් එකක් වගේ හදලා දෙන්න පුළුවන් නම් මම හිතනවා ගොඩාක් දියුණු වෙන ව්‍යාපාරයක් වෙයි කියලා. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට. channel එකට subscribe කරන්න. සුබ දවසක් ඔයාලට.